එහෙනම් මම අද කියලා දෙන්නේ ඔයාලට Google වල සම්පූර්ණයෙන්ම ad අයින් කරන විදිය. ඉතින් මේ Google Chrome එකේ ads අයින් කරන්නේ කොහොමද? අපි යමු වීඩියෝ එකට. එහෙනම් මෙන්න අපි මෙහෙම තමයි කරන්නේ. ඔයාලා Google Chrome එක open කරගන්න. open කරලා ඔයාලා කරන්න ඕනි උඩ ඉරි කැලි තුනක් තියෙනවා. ඒ ඉරි කැලි තුන ඔයාලා ඔබන්න. ඊට පස්සේ ඒකේ පල්ලෙහාට යන්න. ගියාට පස්සේ setting කියලා එකක් තියෙනවා. setting කියන එක ඔබන්න. ඊට පස්සේ ඒකේ පල්ලෙහාට යන්න. පල්ලෙහාට ගියාට පස්සේ site setting කියලා එකක් තියෙනවා. ඔයාලා ඒකට යන්න ඕනේ. ඊට පස්සේ මෙතන උඩ තියෙනවා all sites කියලා. ඒක ඔයාලා ක්ලික් කරන්න ඕනේ. ක්ලික් කරාට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ මෙතන තියෙන ඒවා හැම එකක්ම ඔබන්න. ඒක ඔබලා මෙතන clear and reset කියන එක ඔයාලා දෙන්න ඕනේ. හැම එකම මෙහෙම කරන්න. ඔය ආකාරයට හැම ad එකම ඔයාලා කරන්න ඕන. මොකද මේ තියෙන්නේ වෙබ්සයිට්. මේ ad එන වෙබ්සයිට්. ඔයාලා කොහෙලේවත් මේ ad එනකොට ඔයාලා කන්ටිනියු ඒ වගේ ඒවා දෙන්න එපා. තවත් දෙයක් තියෙනවා අපේ කැමරාවෙන් ඒගොල්ලෝ හොරෙන් බලනවා. අපි මොනවද කරන්න කියලා. ඒකට ඔයාලට කරන්න තියෙන්නේ මෙතන කැමරාව බ්ලොක් කරන්න. ඉතින් ඒක ඔන් කරලා තියනවා නම් ඔයාලා ඒ ටික එක ඔෆ් කරගන්න. තව තියෙනවා යට pop up and ඒක ඔයාලා ඔෆ් කරගන්න ඕනේ. ඒ වගේම ads කියලා ඔප්ෂන් එකක් තියෙනවා. ඒ ඔප්ෂන් එකත් ඔයාලා ඔෆ් කරගන්න. ඒ ටික කරාට පස්සේ ඔන්න ආයි වාගේ ෆෝන් එකට ad එන්නේ නැහැ. ඉතින් මේ ad එන එක ඒ ක්‍රමයෙන් වළක්වන්න පුළුවන් වගේම ඒ වගේ ආයි තවත් වෙලාවක මේ විදිහට ad ආවොත් ඔයාගේ ෆෝන් එකට ඒක ad එන්නේවා වැටෙනම කන්ටිනියුද කියලා ඕකේද කියලා එක එක ඒවා වැටෙනවා. ඔයා Chrome යනකොට ඒ වැටෙන්නේ ඒක කන්ටිනියු කරොත් එතනින් ad එන්න පටන් ගන්නවා. ඒක නිසා ඔයාලා ඒක ඔබන්න යන්න එපා. එහෙනම් වීඩියෝ එක හොඳයි කියලා හිතනවනම් like කරන්න, comment කරන්න. එහෙනම් channel එක subscribe කරන්න. තවත් වීඩියෝ එකකින් හමු වෙමු. සුබ දවසක්.